ආයුබෝවන් කියලා පිළිගන්න තත්මගේ YouTube වීඩියෝ එක නරඹන සියලුම දෙනාව. ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ USM එකඩම වෙතින් එන තවත් එක වීඩියෝ එකක් එක්කයි. ඉතින් ඔයගලන්ට අද මම මේ වීඩියෝ එකකින් අරන් එන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ ෆෝන් එකට පොඩි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරලා කොහොමද ඔයගලන්ගේ හච් SIM එකට unlimited free data ලබා ගන්න කියලා. ඉතින් මේ අද අරන් වෙලා තියෙන ක්‍රමය හරහා ඔයගලන්ට මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා ඒකට රෙජිස්ටර් වෙනකොට ඔයාලට data ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මතක් කරන ගමන් ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක පාරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඊට පැත්තෙන් notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපි වැඩි බොර කතා නොකර වීඩියෝ එකට යමු. අපි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන application එක තමයි මෙන්න මේ ClickView කියන application එක. ඉතින් මේ application එක ඔයගොල්ලන්ට Play Store එක හරහා පහසුවෙන්ම install කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ application එක ඔයගොල්ලන්ට Play Store එකට ගිහිල්ලා ClickView කියලා search කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් description එකේ හරි comment section එකේ හරි මේකේ අනිවාර්යයෙන්ම මේ application එකේ link එක තියෙයි. ඔයගොල්ලෝ ඒ දෙකකින් ඇවිල්ලා මේ application එක install කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Play Store එකේ search කරලා මේ application එක ගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේ ක්‍රම දෙකෙන් එකකින් මේ application එක install කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ application එක install කරගෙන මේක open කරගන්න. ඉතින් මේ application එක පොඩි MB ප්‍රමාණයක් තමයි වෙන්නේ. MB සාමාන්‍යයෙන් 15ත් 20ත් අතර වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට ඒක නිසා මේක ඩවුන්ලෝඩ් කරගන්න ලොකු MB ප්‍රමාණයක් යන්නෙත් නෑ. ඉතින් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක මුලින්ම ඕපන් කරගද්දී අපි මේ විදිහට පර්මිෂන් ඉල්ලනවා. ඉතින් මේවට ඔයගොල්ලෝ පර්මිෂන් ලබා දෙන්න. ඉතින් මේ විදිහට ඒක දුන්නාට පස්සේ අපිට මේ විදිහට මේගොල්ලන්ගේ එකට ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙන්න කියලා දෙනවා. මෙතන මේ click to register කියන එක දෙක පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට ටයිප් කරන්න. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ ෆෝන් නම්බර් එක හරියටම ටයිප් කරගන්න. මොකද මෙතෙන්ට ඔයගොල්ලෝගේ ෆෝන් නම්බර් එක ටයිප් කරද්දී අනිවාර්යයෙන්ම බිංදුව ඉස්සරහින් දාලා ටයිප් කරන්න වෙනපො. ඒ වගේ බිංදුව අයින් කරලා මේකදී ටයිප් කරන්න එපා. මේකට අනිවාර්යයෙන්ම බිංදුවත් එක්ක මේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන යට තියෙන next කියන එක ලබා දෙන්න. ඒක දුන්නාට පස්සේ අපි මේ විදිහට ටිකක් load වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඔයගොල්ලන්ගේ SIM එකට මේ ClickView application එකෙන් verification code එකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ මේ verification code එක මෙතෙන්ට ටයිප් කරන්න. ඉතින් දැන් මට ඇවිල්ලා තියෙන කෝඩ් එක මම මෙතෙන්ට ලබා දෙන්නම්. ඉතින් මේ විදිහට කෝඩ් එක දුන්නාට පස්සේ අපි මේ විදිහට රෙජිස්ටර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන මේ යට තියෙන let's get started කියන උඩ එක පාරක් ටච් කරන්න. ඉතින් මේක දුන්නාට පස්සේ මේ විදිහට පොඩි notice එකක් තියෙනවා. ඉතින් මේකත් ඔයගලන්ට කියවලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන got it කියන එක ලබා දෙන්න. ඉතින් අපි phone number එක දීලා OTP එක ගෙන්නගෙන ඒ OTP verification එකත් කරගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි application එක open වෙන්නේ. ඉතින් ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන උඩින්ම මේ ටයිම් ප්ලෑන් කියන එක යටතේ මේ 30 minute free welcome plan කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙදි ගාණක් සඳහන් වෙලත් නැහැ. ඉතින් ඒක ඔයගලන්ට නොමිලේ තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට කිසිදු රෙෆර් කෙනෙක් ඕනා වෙන්නේත් නැහැ. ඔයගලන්ට මේක නොමිලේම ගන්න පුළුවන්. ඉතින් මේක නොමිලේ ලබා දෙන්න ඔයගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වුණ එකට. ඉතින් ඒක නිසා ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයගලන්ට මෙන්න මේ විදිහට මේක ක්ලේම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී විනාඩි 30ක free welcome plan එකක් තමයි ලැබෙන්නේ. කියන්නේ ඔයගලන්ට විනාඩි 30ක් යනකම් නොමිලේ data use කිරීමේ හැකියාව මෙතනදී ලැබෙනවා. ඉතින් ඒ වගේම මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද පැය 6ක කාලයක් free data ලබා ගන්න කියලා. ඉතින් මේකට ඔයගොල්ලෝ මෙතන උඩ තියෙන ඉරිතුන උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන invite friends කියන එකට යන්න උවමනා වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන redeem invitation code කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ඒක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහ දැනගර එනවා. මෙතෙන්ට ඔයගොල්ලෝ ඔයගලන්ගේ යාළුවෙක්ගේ හරි ආගේ හරි invite code එකක් තමයි මෙතෙන්ට type කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී ආගේ හරි invite code එකක් මෙතෙන්ට type කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට දැන් display එකේ පේන code එක type කළත් ඔයගලන්ට මෙතනදී පැය 6ක free data ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ data වලට කිසිදු limit එකක් නැහැ. ඔයගලන්ට පැය 6 ඉවර වෙනකම්ම unlimited use කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ data ටික ඔයගොල්ලෝ ලබා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙතන display එකේ දැන් බලා ගන්න පුළුවන් වෙන code එක මෙතන type කරලා මෙන්න මෙතන යට තියෙන මේ දකුණු පැත්තට තියෙන ඊතලයේ උඩ එක පාරක් click කරන්න. ඉතින් ඒ උඩ එක පාරක් click කරාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පැය 6ක free data ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේකෙදි පැය 6ක free data ලබා ගන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක දැන් හොඳට තේරෙන්න තියලා. ඉතින් මේ වීඩියෝ එක ගන්න තේරුණ දැනක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයගලන්ගේ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරන්න නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක උඩ එකපාරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් සුපිරි
වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගලන්ට.